අපි නොයෙකුත් දන්සල් ගැන අහලා තියෙනවා. දන්සල් වලට ගිහිල්ලා තියෙනවා. බත් දන්සල්, ඒ වගේම බීම දන්සල්, ඒ වගේම අයිස්ක්‍රීම් දන්සල්, පාන් දන්සල්, ඒ වගේම සව් දන්සල්, මෙකී නොකී දන්සල් වලට අපි ගිහින් තියෙනවා. ඉතින් මේ දන්සල බලන්න වෙනස්ම විදිහේ දන්සලක්. ඇත්තටම මේක සල්ලි දන්සලක්. ආරංචි විදිහට රුපියල් 100ක් තමයි එක්කෙනෙකුට දෙන්නේ. නමුත් වැදගත් වන්නේ මුදල නෙමේ. ඔහුගේ හදවත. බලන්න ඔහු කී දෙනෙකුට රුපියල් 100 බැගින් බෙදා දෙනවද කියලා. ඇත්තටම මිනිස්සු ඉන්නවා, සමහරක් මිනිස්සු ඉන්නවා මොන දේ කරත් අර කොච්චර හොඳට හඳ පෑවුවත් නරි හො කියනවා වගේ මොන දේ කරත් මිනිස්සු ඉන්න අඩුපාඩුවක් කියන. ඉතින් ඇත්තටම අගය කළ යුතු දේ අගය කළ යුතුයි. ඔහුගේ හදවත ගැන අපි අගය කළ යුතුයි. ඉතින් බලන්න මේ වීඩියෝ එක. ඇත්තටම සතුටුයි. පුංචි දෙයක් වුණත්, පුංචි මුදලක් වුණත් තව මිනිස්සෙගේ හිතක් සතුටින් පුරවන්න පුළුවන් නම් ඒකයි වටින්නේ. දන්සලක් කියලා කියන්නේ තව මිනිස්සෙගේ හදවතක් සතුටු කරන දේ මිසක් සල්ලි වලින් ඒක මනින්න බෑ. මොකද සල්ලිම ඕන කරන්නේ නැහැ පින් කරන්න. පාරක හැදෙන මල් ටිකක් කඩාගෙන ඇවිල්ලා ඒක බෙදලා දුන්නත් ඒකත් එක්තරා විදිහක ඇත්තටම තව මිනිස්සුගේ හදවතක් නේ අපි සතුටු කරන්නේ. ඉතින් ඒකත් එක්තරා විදිහක පිනක්. එහෙම නැත්නම් ආශිර්වාදයක්. ඉතින් වැදගත් වෙන්නේ මුදල නෙමෙයි. වැදගත් වෙන්නේ සතුට. හදවතක් සතුටු කරන්න පුළුවන් නම් ඇත්තටම මේක තමයි ලබන ලොකුම තෑග්ග. ලොකුම සතුට අපි. අපේ පවුලේ නවින් මියගේ සියලුම ඥාතීන්ට පින්පිනිසත් ආදරණීය මෑණියන්ට දීර්ඝායුෂ පතමින් සිය දුනානම් සිතක් වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අපි පළවෙනි වතාවට මේ මුදල් දන්සල ආරම්භ කරන්න අද තීරණය කරා. මේ අවස්ථාවට පැමිණි සියලු දෙනා මම ඉතාම ආදරෙන් ගෞරවයෙන් විඳින්න පැමිණියේ නැත්නම් ඒ සාර්ථක කරගන්න බෑ. අද අපි බලාපොරොත්තු වුණාට වඩා විශාල ජනකායක් මේ අවස්ථාවට සහභාගී වෙලා තියෙනවා. ඒ සියලු දෙනා නැවත නැවතත් පිළිගනිමින් අපි මේ කාර්යය ආරම්භ කිරීමටයි සූදානම් වෙන්නේ. මේ වෙනකොටත් දැනගන්න ලැබුණා එක්සත් ජාතික පක්ෂයේ කීප දෙනෙක් පොරසල්ලි දන්සලක් දෙනවා කියලා නගරයේ සහ ගමේ හැමතැනම තුණ්ඩු දාලා තියෙනවා. කොළ කෑලි අච්චු ගහලා දාලා තියෙනවා. ඉතින් ඒ මෝඩ එක්සත් ජාතික පක්ෂයට කියනවා පොරසල්ලි බෙදනවා නම් කරන්න තියෙන්නේ පළවෙනියෙන්ම ළඟම තියෙන පොලිසිය ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න. එහෙම නැත්නම් CID එකට හරි FCID එකට හරි දැනුම් දෙන්නේ. තියෙන අර අවලං ගතියට දැන් තැන් වල කැලෑපත්තර අලවන්න නැතුව ඒ කාර්යය කරන්න වඩා හොඳයි කියලා මම විශ්වාස කරනවා. නිසා ඒ අය ගැන කතා කිරීමෙන් අපිට ඇති වැඩක් නැහැ. අපි මේ සත්කාරී උතුම් කාර්ය කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ හිතවත් මාධ්‍යවේදී මහත්මයානි අපි පොඩි කාලේ දන්සල් වලට යනකොට මේ පොඩි කාලේ අවුරුදු 8 10 කාලේ යනකොට සත පහක් අපේ අතේ තිබිලා ඉඳ දවස් තියෙනවා. අපි මැල්ල ගලේට ගිහිල්ලා එනවා. තියෙන හැම දන්සලකින්ම සරුවක් වුණා. කිරිබත් කනවා, කැව් කනවා, බත් කනවා. හැබැයි අපිට බැලුම් බෝලයක් ගන්න ආසයි තුනම අපි අතේ සත 50ක් තිබුණේ නැහැ. බෙලිගම්මකට යනවා පයින් එනවා. හැබැයි අපේ අතේ 750ක් තිබුණේ නැහැ. මම්මා පප්පා බැලුම් එකක් ගන්න. ඉතින් මම තීරණය කරා මේ විසක්කේ යන දරුවන්ට අඩුම තරමේ රුපියල් 100ක්වත් අලුත්ම 100 කොලයක්වත් ලබා දෙන්න කියාවක් ලැබුණොත් ඇවිල්ලා ඉන්න සියලු දෙනාටම දෙනවා.